සමාධි පිළිමාංශය ඇත්තටම ශ්‍රී ලාංකීය අභිහිත ශ්‍රී ලාංකීය මූර්ති කලාවේ විමානවත්ම හැරුම් ලක්ෂය. මේක තනි කලක නෙලපු සියුම් කැටයම් නිර්මාණයක් විදිහට මේක සලකන්නේ. මේක පිළිලා තියෙන අනුරාධපුර මහමෙවුනාව. මේක නෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ ගැඹුරු සමාධියකට සමවැදීන අවස්ථාවක් තමයි නිරූපණය වෙන විදිහට මේක නෙලා තියෙන්නේ. ඒක තමයි මේකට ධ්‍යාන මුද්‍රාවෙන් තමයි මේක නෙලා තියෙන්නේ සමාධි මුද්‍රාවෙන්. මේක ඇත්තටම බුදුරජාණන් වහන්සේ ගැඹුරු සමාධියකට සමවැදී සිටින අවස්ථාවක් තමයි මේක නිරූපණය කරන්නේ. මේක ඇත්තටම මේක මේ පිළිමාංශය අභයගිරි විහාර සම්ප්‍රදාය නිර්මාණයක්. මේ පිළිමාංශයේ තියෙන විශේෂත්වය මේ මුහුණේ තියෙන අතිශය සංසුන් බව. මේ ළඟට ගිහිල්ලා මේ පිළිමාංශයේ දිහා හිටියොත් මේ මුහුණේ තියෙන සංසුන් බව. එතකොට මේ බාගෙට වැසුණු දැස්, එතකොට මේ තොල්වල තියෙන අඩ සිනහව, පුංචි සිනහව දැක ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ වරක් ඉන්දියාවේ ජවහර්ලාල් නෙහ්රුතුමා ලංකාවට ආපුලා කිව්වා මේ සමාධි පිළිමිදියා යා බලන්න යාට දාන්නේ සමාධිය සමාන මහත් සංසුන්ව අස්සසිල්ල තමයි හිතට දැනගන්න. මේක නිර්මාණය කරලා තියෙන්නේ කිස්දාස 3 වන හෝ 4 වන සියවසේ. මේක ඇත්තටම තනි ගලේ කියන්නේ ග්‍රැනයිට් පාසාවනතන් නෙලා තියෙන මේක මේ කැල්කසයිට් කියන පාසාවනතන් නෙලා තියෙන්නේ. කැල්කසයිට් වල තියෙන සතර පුංචි පුංචි ගල් කැබලි රාශියක් වගේ එකතු වෙන තමයි මේ ග්‍රැනයිට් එක නිර්මාණය වෙලා තියෙන්නේ. කොහොමවත් මේක අඩි 7ක් කුසයි. මේ දැන් ලෝකේ අඩි 7ක් කුසයි. දැන් ලෝකයේ අනෙක් බුද්ධ ප්‍රතිමා වලින් බලනකොට මේක මිනිස්සුන්ට මානසික අතින් ලබා ගන්න පුළුවන් උපරිම සංසුන්භාවයක්, විමුක්තියක් මේ පිළිමාංශයේ ලබා ගන්න පුළුවන්. මේ පිළිමාංශයේ ඇත්තටම නිලිමේදී ඒක ගල් වඩුව මේ තමන්ගේ හැකියාව ඉතාම සියුම් විදිහට දක්වනවා. මොකද හේතුව මේ බුදුන් වහන්සේගේ තොල්වල මේ අඩ සිනහව මේක මම හිතන්නේ ගොඩක් වෙලාවට අපිට බලන්න පුළුවන් කෝණාකාරව ඉඳලා එතනින් හිටගෙන බලන්න පුළුවන්. ඒතර මේ ඇස්වල තියෙන අඩවන්නු ඇස්වල තියෙන ඒ දැක්ම එතකොට මුලේ තියෙන සාන්ති ඉරියව් මේ ඇත්තටම දකින්න පුළුවන් ලෝකෙම මේ සමාධි කුලින් වහන්සේගෙන් විතරයි. අඩවන් වූ දෙනකින් ගලනා මෙත් මුදිතා කරුණා දහරා අඩවන් වූ දෙනකින් ගලනා මෙත් මුදිතා කරුණා දහරා හද ගලා ගලා යන ලෝතුරු ගුණ මහිමේ මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිමේ
ඉතිරියන මහවතුරක්සේ ගලා හැලෙන සිහිලල් ගඟුලක්සේ ගිමන් නිවාලන මේ බව කතරේ නිවන් සදාලන බුදුගුණ මහිම